ඒ මිස්ටේක්ස් පුදුමාකාර විදිහට අපිට උදව් වෙනවා, අපිට ගුරුවරු වෙනවා අපිව එක්ස්පර්ට් කරන්න. විශේෂයෙන් එහෙම වෙන්නේ ඒ මිස්ටේක්ස් දිහා අපි බලන කෝණය නැත්තම් අපේ view point එක දෘෂ්ටි කෝණය අපි පොසිටිව් විදිහට ගත්තොත් විතරයි. ඒ වගේම අපේ තුල self observation එකත් යම් තාක් දුරකට ට්‍රේන් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ මිස්ටේක්ස් දිහා පොසිටිව් ඇන්ගල් එකකින් බලන ගමන් ඒ වගේ තියෙන සැඟවිච්ච ශක්තිය, the hidden energy එක අපි අඳුනගෙන අපි ඒක එළියට ගන්න ඕන. බල සම්පන්න ඉන්ධනයක් වෙනවා. මොකටද? to be an expert වෙන්න. expert වෙන්න පුළුවන් විවිධාකාර විදිහට. You can collect money by doing a certain job, then you are a millionaire. එතකොට ඔයාට එක expert කියලා ඔයා හිතනවා නම් ඒ සල්ලි තියෙන එක හරියි. තවත් කෙනෙක් expert වෙන්න පුළුවන් මොන හරි profession එකකින්, වෘත්තියකින්. You follow a certain academic profession. අධ්‍යාපනික වෘත්තියක් ඔබ හදාරනවා. ඒකෙන් ඔයා expert වෙනවා. එතකොට ඒක යාගේ expert quality එක. එහෙම විවිධාකාර වෘත්තීන් වෙන්න පුළුවන්. සමහර අය ඊට වඩා වෙනස් විදිහේ expert වෙන්න පුළුවන්. ඒක නිසා from person to person our desires, අපේ ආශාවන්, our selections, අපේ තෝරා ගැනීම, or our likes and dislikes, අපේ රුචි අරුචිකම් වෙනස් වෙනවා. ඒ නිසා මේ සියලුම දේවල් එක එක්කනාගේ තියෙන ඒ හැකියාවන් ඒ එකතුව තුල තමයි මේ ලෝකේ ඉස්සරහට යන්නේ. ඒ නිසා අරයාගේ සබ්ජෙක්ට් එකට එයා එක්ස්පර්ට් වුණා කියලා ඒක ලොකු දෙයක් නෙවෙයි, ඒක වැදගත් නෑ කියලා we cannot belittle. අපිට ඒක ලඝු කරලා සලකන්න බෑ. We cannot run down. අපිට ඒක හෙලා දකින්න බෑ. එහෙම හෙලා දකින්න හිත ඇතුළෙම තමාව දූෂණය වෙලා ඉවරයි. ඒ නිසා your vision should be broadened. ඔබගේ දැක්ම පළල් වෙන්න ඕන. Your vision should be far sighted. ඔබගේ දැක්ම දූරදර්ශී වෙන්න ඕන. එතකොට ඔයාට බාහිර ලෝකය අපුඩි ගැහුවත් එකයි නැතත් එකයි. Then you do not expect others' appreciations or others' blessings. ඔබ බලාපොරොත්තු වෙන්නේ අනිත් අයගේ ඇගයීම්, blessings, ආශිර්වාද. Because you are not dependent, you are independent. ඔබ තවත් කෙනෙක් මත යැපෙන්නේ ඔබ ස්වාධීන වෙලා. ඒ ස්වාධීනකම තුළ ඔබ තනි වුණත් අනිත් අයට ඔබ තනි කියලා හිතුණට ඔබට ඔබ තුළ තනිකමක් නැහැ. You are not isolated in your isolated life. ඔබ ඔබගේ හුදෙකලා ජීවිතය ඇතුලේ හුදෙකලා වෙලා නැහැ. අනිත් අයගේ දෘෂ්ටියෙන් ඒක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ දෘෂ්ටිය ඔයාගේ දෘෂ්ටිය නොවන නිසා. Their viewpoint and your viewpoint are totally different. ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණයයි ඔයාගේ දෘෂ්ටි කෝණයයි වෙනස්. මම දන්නේ මම කියපු දේ තේරුණාද කියලා. නොතේරුණා නම් සමා වෙන්න. හැබැයි මම දන්නවා මේක ටච් වෙන, මේක ෆීල් වෙන, මේක මීටර් වෙන සෑහෙන පිරිසක් ඉන්නවා. මම ඒගොල්ලන්ටයි කිව්වේ. සුබ දවසක් හැමෝටම. Goodbye.